ට්‍රේඩ් කරනකොට අපිට ප්‍රධාන මාකට් වර්ග 3ක් හම්බ වෙනවා. එකෙන් එක මාකට් එකක් තමයි මේ කමෝඩිටි මාකට් කියලා කියන්නේ. කමෝඩිටි මාකට් එක සාමාන්‍යයෙන් ට්‍රේඩ් වෙන්නේ ගෝල්ඩ්, සිල්වර්, ප්ලැටිනම්, ඒ වගේම ක්‍රූඩ් ඔයිල්, බොර තෙල් වගේ දේවල් තමයි කමෝඩිටි මාකට්ස් වල ට්‍රේඩ් වෙන්නේ. තව මාකට් එකක් තියෙනවා ෆොරෙක්ස් මාකට් කියලා. ඒ කියන්නේ කරන්සිස් ට්‍රේඩ් වෙන්නේ ඔය ෆොරෙක්ස් මාකට් වල. එක්සාම්පල් එකක් විදියට යුරෝ USD, EUR USD වගේ කරන්සිස්, ඊට පස්සේ කැනේඩියන් ඩොලර් ට USD, ඕස්ට්‍රේලියන් ඩොලර් ට USD වගේ කරන්සිස් ට්‍රේඩ් වෙන්නේ ෆොරෙක්ස් මාකට් එකේ. ඒ වගේම තමයි අපි හැමෝම දන්න ක්‍රිප්ටෝ කරන්සි මාකට් එක. බිට්කොයින්ස්, ඉතේරියම්ස් වගේ කොයින්ස් වර්ග ට්‍රේඩ් වෙනවා මේ ක්‍රිප්ටෝ කරන්සි කියන මාකට් එකේ. එතකොට ඔයා ට්‍රේඩ් කරනකොට ඔයා මුලින්ම අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. මුලින්ම ඔයා පුරුදු වෙන්න ඕනේ, දැනගන්න ඕනේ මොන මාකට් එකේද ඔයා ට්‍රේඩ් කරන්න කියලා. එතකොට මේ ට්‍රේඩින් කරනකොට ඔයා ඔළුවේ තියාගන්න ඔයා ට්‍රේඩ් කරන්නේ ක්‍රිප්ටෝ කරන්සිද, ෆොරෙක්ස් මාකට් එකේද, එහෙම නැත්නම් කමෝඩිටි මාකට් වලද කියලා. මොන මාකට් එකේ ට්‍රේඩ් කරත් ඔයාට හොඳ දැනුමක් සහ හොඳ අයිඩියා එකක් තියෙන්න ඕනේ මේ මාකට් වල ට්‍රේඩ් කරන්න. ඒ වගේම ඔයා මේ වීඩියෝ එක TikTok එකේ බලනවා නම් මම හැමදාම ඩේලි අප්ඩේට් එකක් දානවා ගෝල්ඩ් කියන කමෝඩිටි මාකට් එකේ මූව්මන්ට් සහ ඒක මොකද වෙන්නේ කියලා. ඒ වගේම ඔයාට ට්‍රේඩින් ඉගෙන ගන්නවා නම් ඒ ඉගෙන ගන්න පුළුවන් දේවල්, මම දන්න දේවල් මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරනවා YouTube එකේ. Thank you very much.